අද නම කිව්වේ? අකිල හිරුනි. මේ නමේ මොකද්ද අමුත්තක් තියෙනවා. වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරි වාතයට කැකිල්ල තමා ගුණ. මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. ඔබ දවසේම ඔතනට වෙලා වැල බල ඉඳපන්. යක්කෝ අපි රත්නපුර කිව්වම මෙනික් හම්බුණාට කියලා අහන්න එපා. මෙනික් හම්බුණා නම් අපි මෙහෙම ජොබ් කරලා කතු කන වඩා පිස්සෝ. ඇයි ලක්ෂාන් ජොබ් එකෙන් අයින් වෙන්නේ? සර් මං අදහවස කෝටි 700ක් ඇදෙන ටිකට් එකක් ගන්න ඉන්නේ. ඉඳකින් ගොම්බූරුවා. මල්ලි කෑෂ්ද කාඩ්ද? පුක තමා දෙන්න වෙන්නේ දැන් ගම්. ඇයි කාඩ් නැද්ද? මේක මිට මල්ලි. ෆාතිමා ගෙදරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමා ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. අමුක ඩුමක අමල් ඩුමල් යප්පප් යප්පප්පා. මම තමා කළු සුසන්ත. කවුද ඒ රොසාන්ත කියන්නේ? නෑ. ඒ මගේ ළඟින් නෑදෑ වෙන අයියා කෙනෙක් අනේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. බොන කොල්ලෝ 1000ක් අතරේ. නොබන කොල්ල ලෙස උදාන්නම් තරුණයාව නම් කරයි. ඔයාත් මහත් අයට මේ වාගේ රස කැමක් හදලා. අද මම උදේට හදන්නේ බොම්බේ කිත්තන් කරවල හොද්දයි ඔකපතන කොළ මැල්ලුනුයි. මම නම් ක්‍රීම් කැකර් එකේ 5 වෙනි තට්ටුවේ වැඩ. එතකොට ඔයා කොහෙද වැඩ කරන්නේ? අමාරු වෙලාවට හැමෝම කීවට අල්ලගෙන ඉන්න අතාරින්න එපා කියලා. කවුරුත් කියන්නේ මොකද්ද අල්ලගෙන ඉන්න ඕන කියලා. පසිඳු පුතේ උඹට යට ඇදුන් දෙකකුත් බලපන්. තියෙන ඔක්කොම හිල් වෙලානේ. නගරේ මැද මොනවද මේ කරන්නේ? ක්‍රීඩා කරන්න වෙන තැනක් තිබුණ නැද්ද? මිස්ටර් මාව මතකද? මම තමයි පන්තියේ අන්තිමයා නන්දි ගවයා. මට අදුර ගන්න බැරි වුණා ඉස්සර අං තිබ්බේ නෑනේ. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. මගේ නම ශමිලා ලියනාරච්චි. කවිඳු කියන එකා නිසායි මට අද තේදලු කඩන්න උනේ. අපි ගිහින් ඒක කියමු. මේ වන විට මාතලේ ප්‍රදේශ රැසක මාවා නොමැතිවීම හේතුවෙන් ගැටලු රැසක් මතු ඇති බවට වාර්තා වෙනවා. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නෑ. අපිට ගැහුවොත් අපිත් ගහනවා යකෝ. මන් කෙමති කෙලෙතා, මන් කෙමති මේ නිදහසතා, මන් කෙමති ගංගතා, මන් කෙමති සිරිමල්තා. ලහිරුලා කින්නෙම කොල්ලෝ කරයෝ. ග්‍රාමසේවක මහත්තයෝ චරිත සහතිකයක් ගන්න ආවේ. කන්න අඳින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බ නේද? අද මොනවද මැනිකේ උයන්නේ? ඔකපතන කොළ මැල්ලුමයි කැඹුල් කිරි හොද්දයි. තමා මහත්තයෝ. ඕකගේ ඔළුවට ගහපන් යකෝ. මව අල්ලපන් වරෙන්. අනේ දෙයියනේ මේ මොන කරදරයක්ද මට වෙලා තියෙන්නේ. එන්න අලුත් මාළු තියෙනවා. බලන්න මේ හොඳ සාලයෝ පරාමාළු. කෑරිම දේ. හුක්කනවා දා. ප්‍රින්සිපල් එනවා හුත්තෝ දුවපන්. හේයි! ඔබ කාමරයට වෙලා මේව තමයි කරන්නේ. මං පණුවෙක් වුණොත් ඔයා මට ආදරය කරනවද? තමුසෙව දෙනවා මම මාළුවන්ට කන්න. මචං මම තමයි පයිතගරස්. උඹලා ගණන් එහෙම හදද්දි මාව මතක් වෙන්නේ නැති නේද? මේකෙන් ගියත් ඌ අල්ලන එක බොරු. මෝඩ යකෙක්නේ. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? මේ අවමංගල්‍යවල තේ බෙදන කෙල්ලෝ හිතන් ඉන්නේ යාලා ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. Back in my day, roads were for bullock carts. Now these lunatics plant houses in the middle of them.
Don't blame me. Blame their brains. යකෝ මම ස්කුටරේ විකුණලා අලියෙක් ගත්තා. දැන් මගෙන් විතරක් නෙවන් අලියගෙනුත් බැරියන්. These crazy devils built a muddy paddy field in the middle of the roads. It's not my fault. Is this people's brain not good? මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියෙන ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? උඹට පුළුවන්ද ජපන් අනතව නවයන්නම් දෙස්ක පුළුවන්ද බං ඕකේ කුදසයි ඕකගේ කුදසයි බොරුවක් බං කිව්වේ කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පන පිටින් සදමාලි මට ඒ ලෙවල් කරන්න ඕන කියද්දි සල්ලි කියලා බලන්නේ නැතුව තාත්තා software engineering course එකක් කෙරෙව්වා. දැන් තාත්තා පෙරනවා මම බෙදනවා. ආයිබෝන්. ඔයාගේ නම මොකද්ද? මගේ නම ලසන්ති. කවුද ඔයාට මෙහෙම කරේද? මේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා කවුද? සජිත් අයියා තමයි මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා. ඇයි තරිදු පුතා මේ රෑ වෙලා කෙසෙල් ගස් අස්සේ රින්ගන්නේ? ඇයි මොහොමඩ්? මම මෙච්චර ලස්සන වෙලත් මට කැමති නැත්තේ. මං ආස ලසිඳුට. මොනවද ඔයාට ආදරය ගැන කියන්න තියෙන්නේ? කසුන් මාව අනාථ කරලා ගියා මහත්තයෝ. පදුරු වේසිගේ පුතාලා හිටපන්. අද තියනවා තොපේ ඔළුවටම. මං ඔබට පොඩි දෙයක් කියන්න හිටියේ. ඒ මොකද්ද බං? ගොපළු යකාගේ කෙවිත වගේ නෙවෙයි රවිදු අයියගේ කෙවිත නං. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්තෝ. දරුවා කැමති වරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. හුත්තෝ. පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? පුදුමම කරදරයක් නෙමෙයි ඒක. ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට. මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි පුතේ. අද travel with ras ඇවිල්ලා ඉන්නේ අපායට. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ හිටපු දේශපාලකෙන් අපායේ දඩුවම් විදින හැටි. පුදුම සතුටක් දැනෙනවා ඇති නේද? ඇමතිතුමා ඔබට මොකද හිතෙන්නේ කලකම් පළ දෙන විදිය ගැන? මල්ලි මගේ පරම්පරාවම මෙහෙ. බොරු කියපු හොරකම් කරපු මිනි මරපු කුඩු ගෙන්නපු ඇමතිලා සෙට් එකක්ම ඉන්නවද? මෙතන මේ travel with රසාංග අපායේ සිට. මොනවද ඔයාට ආදරය ගැන කියන්න තියෙන්නේ? අකිල මාව අනාථ කරලා ගියා මහත්තයෝ. අක්ක නේද Facebook එකේ අම්බානක ෆෙමිනිස්ට් හැලී ලියන්නේ. ඕනේ මල්ලි කොහොමද මාව දන්නේ? අනේ නෑ ඒ වුණාට අක්කගේ මූණ දැක්කම බල්ලෙක්වත් බත් කන්න නැති හින්දා මට හිතුණා ඔයා අනිවාර්යෙන් හැලී ලියන කෙනෙක්. සුප්පා අන්න උබව මලනි අක්කා හොයනවා. ආවේ නත්තම් බිජ්ජට හලනවා කිව්වා. ලැජ්ජාවක් නැද්ද ජනිත්? ගෑනුන්ගේ ජංගි හොරකම් කරන්නද? කොහමද යාළුවනේ? අපි අද හඳට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතරබත් කඩේ බ්‍රාන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑම වල රස කොහොමද කියලා. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ. ඔයාට නගින්න නැහැනේ බබායි. මම ටිකට් ගන්නම්. කෝ අර පකයා තරිදු. ඌ මාව අනාථ කරා. නාකි අපිටත් නාන්න නෑ. සිතුම් කොල්ල හොරෙන් බලන් ඉන්නවා. ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැනිකක්. දුවන්න සුනාමිය එනවා. සුබල් ඔබට. පිස්සුද පාර මැද්ද රෙන්නේ? පාර මැද්ද රෙන්නේ? තුවාලද නංගි? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. රටේ ඉන්න පාදන වදුර හැති කරේ ලයිට් වලට කෙලින්නමයි බලන්නේ. බැහැපිය වල් වදුර මූසිකයා. තෝ පකයා. ආයෙත් ලංකාවටම ලයිට් යවන්නද හදන්නේ? කුසුම් පිපි කුරු මතේ සුවඳ හමයි
බබා තේක හොඳද? කෑරිම තේක හුත්තෝ. ඇත්තද? මම ඊට කලින් කවදාවත් තේ හදලා නැහැ. හුක්කනවා දාලා. හරි තරිදු කියන්න බලන්න ලෝකයේ තියෙන ලොකුම අභියෝගය මොකද්ද? සර් උදේට නැගිටින එක. මට මේ ඇගේ ගාන ක්‍රීම් එක ඒවලා තියෙන්නේ පසිදු අයියා. ඔයාලත් ආසද මගේ ඇගේ ක්‍රීම් ගාන්න?